අපිට බැරි වේද මොකක් හරි නව නිපැයුමක් කරන්න. මං අහන්නේ මොකක් හරි ගොබ්බ මගුලක් නෙමෙයි. මිනිස්සෙක් එදිනෙදා ජීවිතේ මූණ දෙන ප්‍රශ්නයකට විසඳුමක් දෙන ප්‍රොඩක්ට් එකක්. බැරි වේද මේක හදන්න? ඉන්වෙන්ෂන් කියලා දානවා මේකට. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. දැන් හිතන්න තමයි තියෙන්නේ අය හඩමුවාටින් සුපිරි බඩු භාණ්ඩයක්. I have no fucking idea. මට මචං පොඩි කාලේ ඉඳන් හරි පුගේ අමාරුවක් තිබ්බ අලුතෙන් නව නිපැවුමක් කරන්න. මට මතකයි මම එකපාරක් පොඩි කාලේ මේ අයර්න් මෑන් සූට් එක හදනවා කියලා ඇලුමිනියම් වලින් මචං අලුතෙන් අතක් හදාගෙන පිව් පිව් ගාලා වෙඩි නන්නේ මේකට. වෙඩි නන්නේ මේකට මෙන්න මම කරන්නේ කියන්නේ. පොඩ්ඩක් ඉඳන් අයර්න් මෑන් ඇඳුම හදන්න නෙමෙයි බං අයර්න් මෑන් ඇඳුම හදන්න විතර මම මෝඩෙක් කියලා. ඒකේ තිබ්බනේ බං මොකක් හරි මේ ආක් රියැක්ටර් කියලා මොකක් හරි මගුලක් ඒ සම්බන්ධව මොනවද දන්නේ නැතිනේ නේ. අයර්න් මෑන් ඇඳුම හදන්න හිතනවට වඩා මචං ආක් රියැක්ටර් එක හදන්න හිතන එක ඊට වඩා මෝඩකමක්. ටෝනි ස්ටාර්ක්ගේ ආක් රියැක්ටර් කියන්නේ මචං ෆියුෂන් රියැක්ටර්. හරිද? ෆියුෂන් රියැක්ටර් කියන්නේ ඉරා. ඔයාලා නෝවේ හෝම් එක බලලා තියෙනවනේ ස්පයිඩර්මෑන් නෝවේ හෝම් එක. ඩොක් ඔක් ටෝනි ස්ටාර්ක්ගේ ආක් රියැක්ටර් එක අරගෙන මචං කියන්නේ power of the sun palm of my hand කියලා මොකක් කරේ මගුලක් කියන්නේ මතකද? මට මතක හැටියට එහෙම එකක් කියනවා. ආන්නේ කියන්නේ මචං මේක. මම ඔයාලට පොඩි මේ දලා දෙන්න. හැබැයි මේමයි මම පොඩි රිසර්ච් එකක් කරලා මේ කියන්නේ මගේ අතිනුත් වැරදි වෙයි වැරදි තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා පල්ලෙහාන් මේක නිවැරදි කරන්න. ඔයාලා නියුක්ලියර් වහලා තියෙන නස් ටික දේවල් මොකෙද්ද බං මේ සතෙක් කියන්නේ? නියුක්ලියර් එකේ වෙන්නේ මචං ඒකේ ගන්න යුරේනියම් නැත්තම් ප්ලූටෝනියම් වගේ අන්ස්ටේබල් එකක් අරගෙන ඒකේ අණු වෙන් කරනවා. ඒ අණු වෙන් කරනකොට ශක්තියක් නිපද වෙනවා. ඒක තමයි ඒකේ වෙන්නේ. ඒකට කියන්නේ ෆිෂන් කියලා. ෆිෂන් නියුක්ලියර් ඒ පැත්ත. හැබැයි මේකට කියන්නේ ෆියුෂන් කියලා. ඒ ෆියුෂන් කියන්නේ හේතුව තමයි මේකේ අරකේ වෙන් කරන වෙනකොට මේකේ තියෙන්නේ එකතු කරනවා. මේ එකතු කරනවා කිව්වට ඒකත් ලේසි නෑ මචං. ඒකත් නිකන් අර ඇත්ත ලෝකෙ පොඩි සිද්ධියක් විදිහට මම කියන්නම්. අර නිකන් කාන්දන් දෙකක් අර විකර්ෂණය වෙන පැති දෙකක් කවු කරනවා වගේ වැඩක්. විකර්ෂණයනේ වෙන්නේ. ආකර්ෂණය වෙන්නේ නෑ. ෆියුෂන් වැඩේට ගන්න මචං ඩියුටීරියම් සහ ට්‍රිටියම්. ඩියුටීරියම් නම් මේ මුහුදු අතරේ තියෙනවා. ඉතින් ඒ දෙක අරගෙන ඒ දෙක මචං එකතු කරන්න විශාල මැග්නට් ඕන. මැග්නට් හරි නැත්නම් ලේසර් හරි මොකක් හරි එහෙම එකක් තියෙනවා. තව ඕන උෂ්ණත්වය. උෂ්ණත්වය උඹලා හිතන්නේ කොතරම් ඕන වෙයි කියලා. මිලියන 150ක් ඕන. ඉරේ කෝයක උඹලා හිතන්නේ කීයක් කියලා? මිලියන 15යි. ඉරේ කෝයකටත් වඩා 10 ගුණයක් විතර වැඩියෙන් උෂ්ණත්වයක් ඕන මේක කම්බයින් කරන්න. ඒක හින්දා මචං මේක මේ එච්චර ලේසි නෑ. anyway අනවශ්‍ය තොරතුරක්. හරිද? ඉතින් මේ වැඩේ ඉම්පොසිබල් මම විශේෂයෙන්ම රාතේ ඉසකට හදන එක පට්ටම ඉම්පොසිබල්. ඉතින් මං හිතුවා එච්චර ලොකු ලොකුවට හිතන්න නැතුව පොඩි පොඩියට මොකක් හරි දෙයක් හිතන්න. ලොකු ඒවා හිතන්න බැරි ලොකු වෙලා තව නද්ද. ChatGPT මොතවුල් නේ බණ්ඩිනවා. චීට් කරනවා වගේ. දවස් දෙක තුනකුත් ගියා මචං. නිකන් ඉන්න බැරි හින්දා මම පොඩ්ඩක් විසි ගහන්න කියලා ගියා මේ. විසි ගැව්වා මේ මං ඒක ඉතින් නිකන් නෙමෙයි කිව්වේ. මොකද මට එදිනෙදා ජීවිතේදී මූණ දෙන්න වෙන ප්‍රශ්නයක් හම්බුණා. මචං ඉතින් ප්‍රශ්නයක් එපා බං විසඳන්න. අපි විසි ගහනකොට මචං අනිවාර්යෙන් අපිට විසි කැත්තක් ඕන. තව සේෆ්ටි ග්ලාසස් එහෙම නැත්නම් හෙල්මට් එකක් වගේ ඒකකුත් ඕන. තව බූට්ස් දෙකකුත් ඕන. ඉතින් ඔයාලා බූට්ස් දෙකක් දාගෙන විසි ගහලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා මේක මේ දන්නවා ඇති. ওই විසි ගහද්දි බං මේ විසි ගහලා එන කෑලි බං ඔය බූට්ස් එක ඇතුළට වැටෙනවා. ඒක ඇත්තටම අවුලක් නෑ. හරිද? අපි කොහොමත් ඒකට ඇඩැප්ට් වෙනවා. එන්න ගාණක් නෑ. හැබැයි ඔය හිතන්නකෝ ඔයා නිකන් ඔය කටු තියෙන තැනක විසි ගහනවා කියලා කියන්නේ නිදි පුම්බා එරමිනියා අnder වගේ කටු දාලා තියෙන්නේ ඔය තැනක මචං විසි ගහද්දි අර කටු කෑල්ලක් බූට් එක ඇතුළට ගිහිල්ලා හරියම පොට් එක සෙට් වුණොත් අනිවාර්යෙන් ඔය කරන වැඩේ නවත්තලා ඒක බූට් එක ගලවලා ඒක අයින් කරන්න වෙනවාමයි. එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ මට. ඉතින් මට හිතුණා අපි මොකද බූට් එකක් හදුවොත් නිකන් උඩ කවර් වෙන විදියට. අපිට මචං මෙන්න මෙහෙම නිකන් ෂිප් එකක් දාලා එහෙම කරන්න පුළුවන් නැත්නම් ලේසිය නැත්නම් මේ මම පොඩ්ඩක් ඇඳ මචං මෙන්න මේ එක එක විදිහේ ඒවා මේ පේනවද දන්නේ නැහැ. හරි මේක ඇතයි හැබැයි මම ෆකින් බෑඩ් ආටිස්ට් මචං. ඩ්‍රෝයින් සම්බන්ධව වීඩියෝ එකක් කරන්න හොඳයිනේ. මචං මේක මේ තව දෙයක් කියන්න ඕන මේක මේ
විසි ගහද්දි විතරක් නෙමෙයි යූස්ෆුල් වෙන්නේ. හරිද? මම අඳුරන මාම කෙනෙකුට උණු සින්දයක් සිරා සින්දයක් හරිද? ඒ අකා මේ කොහමද මූස්තයක් දාගෙන වත්තර කියලා තිනවා මේ කජු වත්තක් කපන්න. කොහොම හරි ඔය කජු වත්තේ ඉඳලා තියෙනවා කුණ කට්ටේ. මිනිහා කජු වත්තට මන්න පාර දෙනකොට කජු වත්තේ හිටපු අර කුණ කට්ට කියලා මිනිහාගේ බූට් එක ඇතුළට. මම වගේ නෝ බෑ ගාලා පැනික් වෙනවා. හරිද? ඒ මොන මගුලක්ද? කොහොම හරි මචං මේ අකා කරලා තියෙන්නේ මේ කුණ කට්ට වැටලා පැනික් වෙන්නේ නැතුව හිමීට මෙහෙම කකුල උස්සගෙන මචං බිම ඉඳගෙන කකුල නේ උඩින් තියාගෙන විදිහට තියාගෙන ඉඳලා තියෙනවා. ඔහොම ටික වෙලාවක් ඉන්නකොට කුණ කට්ට හිමීට ගිහිල්ලා තියෙනවා නේ. වැඩි කකුල හොල්ලන්නේ නැතුව. ඇත්තටම ඉතින් ඒක තමයි නේ බං තියෙන එකම ඔප්ෂන් එක. මට නම් වෙන එකක් මතක් වෙන්නේ නැහැ. මොකද අපි අනිවාර්යෙන් ගන්න ගියොත් උකම තද වෙනවා. තද වුණු ගමන් උකක් කනවා. ඔයාලට මොකද හිතෙන්නේ නේ? ඔයාලට මේ වගේ සිටුේෂන් එකක් වුණොත් මොනවද කරන්නේ? කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේ සිටුවේෂන් වලටයි තව ඔය පස් කපද්දි මචං පසුත් යනවා. ඔය ගස් කපද්දිම ගස් අර මැෂින් එකේ ඉන කෑලි අරවා මේව ඒවත් යනවා. ඔය ඉතින් ඔය වගේ එක රෙද්දවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට තමා මේ ඔප්ෂන් එක. මගේ ඔප්ෂන් ටික වල පේනවද දන්නේ නැහැ. මේක තියෙන්නේ මුලින්ම මචං අපි මං හිතුවා සිපර් එකක් දාලා මෙතන. ඒ කියන්නේ බූට් එක උඩට වෙන්න ඒ කියන්නේ ඒක අඩු කරලා කකුල දාන්න පුළුවන් විදිහට කපලා ඊට පස්සේ මෙතන සිපර් එකක් දාලා මේක උස්සන්න. එතකොට හිර වෙනවනේ. ඒක අවුලන්නේ නැහැ. හැබැයි ඒකේ පොඩි ප්‍රශ්නයකට තියෙන බෑ. ඒ වගේ වාර ගෑනු කට්ටිය දාන බූට්ස් වල එහෙම තියෙනවා නේද? ඒකෙන් හින්දා ඒක මං හිතුවා හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ කාවේ තමයි මම මෙහෙම ලේස් එකක් දාන්න කියන්නේ. දැකලා තියෙන ආමි බූට්ස් වල තියෙන. ආමි බූට්ස් වල හින්දා ඉතින් ඒකත් මට නවනි පැවක් වගේ නෑනේ. එතකොට ඒකත් නෑ. ඊට පස්සේ මට මෙන්න මේ ඉන්නෙත් නෑනම් මෙහෙම අර ජේබීල් එක කරා මේකේ නිකන් උඩ හරියේ දැන් රබර් එක තියෙනවනේ බා. මේ රබර් එකේ මේ හරිය පුඩ්ඩක් නිකන් රබර් එකට වඩා නිකන් රෙදි වගේ මැටීරියල් එකකින් මේ හරිය හදලා මේක ඇතුළේ ලණුවක් දාලා ඔයාලා දැකලා තියෙනවා නේද? අර ඉඳපන් ඔබට මේක පෙන්නන්න. මෙන්න මේ වගේ කකුල දාලා ඇතුළට මෙහෙම අදිනවා. එතකොට හිර වෙනවා. එතකොට ඒවා යන්නේ නැහැ. එහෙම නැත්තම් මේක තියෙන මේ වගේ කෑල්ලක් අන්ලොක් වෙනවා. ඊට පස්සේ හිර කරනවා. ඉතින් මම ඒක තමයි දැන් අයිඩියා එකට කියලා හිතාගෙන ඉන්නේ. හරි දැන් අපි බලමු මේක මේ රියැලිටි එකට ගේන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මචං වැදගත්ම දේ ඔළුවේ අයිඩියා කොච්චර තිබ්බත් රියැලිටි එකට ගන්න බෑ ඉන්න වැඩක් නෑ. ලේටෙක්ස් සම්බන්ධව වැඩ කරන යාළුවෙක් ඉන්නවා. ඉතින් ඒ කෙනාට මම කතා කරලා මේකට විසඳුමක් ගන්න පුළුවන් වේද කියලා බලමු. හලෝ. ඔබ වැඩකද වයිටි? වැඩ බව. වෙන හරි කරදරේවා. ආසයි බබුට කරදර කරන්නේ. හොඳේ. මං අර බූට් එකේ වැඩේ අහන්න කතා කරේ. ඔව් හදන්න ඔබ දන්නවනේ මොකක් හරි ඔය සම්බන්ධ පුළුවන් නැහැ ඔබ අලුතින් හදන්න යන්නේ මොකද්ද හදන්නේ ඔව් ඔව් ඇයි මොකද සිද්ධ මේ මම ඔබට කියන්නේ මම ඔබ දැක්කම මේ අලියගේ තියෙන ඔයගේ හදන්න යනවා එක ඈ මම දරස්සගේ දැක්කනේ බං එහෙම එකක් තිබුණේ නැහැ මම සර්ච් කරන්නේ අලියකී නේ අලියකී නුඹ තියන රස්සක නෙවෙයි ඕනේ වලින්ගේ බලහංගෝ ඔය දරා විතරක් තිබුණේ නැහැ කියන්නේ නෑ නේද අලියකී තියනවනේ මොකද ඔය හදලා ඉවරලා මේ මොනවාන් කරන්නේ මාරිද නවනි ගොමක් ගමන් දාන්න එපා ඕක දා මේ හදලා ඉවරලා මෙහෙමයි මචං මේක එච්චර මේ නිකන් අඬන්න නටන්න කරන්න සෑඩ් වෙන්න දෙයක් නෑ අපි අයිඩියා එකක් හිතුවා අයිඩියා එකක් ආවා ඊට පස්සේ ඒක try කරන්න ගියා try කරපු තරම පබක් වුණා එච්චර තමයි දැන් ඉතින් වෙන අයිඩියා එකක් හිතන්න ඕන එච්චරයි ඒ වුණාට දැන් මචං සමහර වෙලාවට මචං පොඩි ප්‍රශ්න මචං ගොඩ ගහලා එක දිගට ආවහම මචං ඊළඟ පොඩි ප්‍රශ්න වුණත් ටිකක් එන මේ ලොකුයි වගේ තේරෙනවා මේකයි මම දැන් මචං ජීවිතේ එක සීසන් තියෙනවනේ ප්‍රශ්න සීසන් තියෙනවා හොඳ සීසන් තියෙනවා දැන් ඒ වෙලාවේ ඒ වගේ තමයි මම දැන් පොඩි ප්‍රශ්න සීසන් එකේ ඉන්නේ මේ විතර මේ පොඩි පර්සනල් දෙයක් මේවා ඉතින් වැඩි දවසක් තියෙන ඊට පස්සේ එනවා යනවා ඒක එච්චරයි දැන් අර මේ මගුල දැන් මචං නිකන් මම විහිං දැන් හිතා ගන්න දාගත්තේ හිතන්න දැම්ම වගේ දැන් මට අර හිතන්න තියෙන දේවල් වලට අමතරව මම මේක හිතන්න දාගත්තා වගේ වෙලා ඉන්නේ දැන් මට තේරිලා තියෙන්නේ එහෙම දිනකොට පොඩ්ඩක් මට ඒක හිතන්න බෑ මචං අනික මචං මට තව තරහා යන්නේ දැන් මම මොකක් හරි දෙයක් හිතනවා කියමු හිතලා ඊට පස්සේ මට ඉතින් මේක සුපිරි මේක කරන්න ඕන කරන්න ගත්ත ගමන් හබක් වෙනකොට මචං මට මාර තරහක් එන්නේ මම දන්නේ උඹලට කොහොමද දන්නේ මං හිතන්නේ අනිත් කට්ටියලත් එහෙම ඇති ඒ වගේ වැඩනේ මම මෙතනත් දුන්නේ රෙද්ද
බලපංකු මට දැන් මේ බූට් එකේ මේ කෑල්ලෙන් එහාට දෙයක් හිතා ගන්න බැරි හිටියා. බූට් එකේ කෑල්ල. මගේ අයිඩියා එක මචං බූට් එක නෙමෙයිනේ. අර උඩ කවර් අර කෑලි යන්න තියෙන කවර් වෙන්න කෑල්ල නේද? මේක තමයි මචං මගේ අලුත් අදහස. හරිද? දැන් බූට් එක කියන එක මචං already existed නේ. ඒක හින්දා ඒක නවනින් පෑම නෙමෙයි මචං. ඒ වුණාට මම දැන් හිතපු එක මචං අර කෑල්ලනේ. මම දැන් හිතුවේ ඒ කෑල්ල බං වෙනම ආෆ්ටර් මාකට් කෑල්ලක් විදිහට නිකන් අවශ්‍යයි. ඒක ඒ සමහර කට්ටියට ඇත්තටම ඕන නෑනේ එහෙම කොටසක්. සමහර කට්ටියට ඕන. ඒ අවශ්‍ය කට්ටියට විතරක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට නිකන් ආෆ්ටර් මාකට් කෑල්ලක් විදිහට හදන්න. දැන් මචං බූට් එක තියෙනවනේ මේ බූට් එක තියෙනවා. දැන් මේ කෑල්ල තමයි දැන් මේකේ මචං මේ හරිය නිකන් මොකක් හරි නිකන් මේකේ ඇතුළට පොඩ්ඩක් ඇලවෙන විදිහට නිකන් ඩබල් ටේප් එකක් කියලා හිතපන්කෝ. ඩබල් ටේප් එකක් වගේ එකක් දාලා හරිද මේ වටේට දීලා මේ තමයි මේ කළු පාටින් තියෙන මචං රෙද්දක් හරි මොකක් හරි ඔය අර නිකන් මෙන්න මේ වගේ වෙන්න. ඒක මචං වෙනමම මේකට හයි කරන්න පුළුවන්. වෙන විදිහට තමා දැන් මේ මගේ අදහස තියෙන්නේ. බූට්ස් දෙයක් හදනකොට නටනකොට මේක ලේසි. ඒකෙන්ද අපි බලමු මේක හදන්න try කරලා. සරලම කිව්වොත් මචං මෙන්න මේක තමයි ෆයිනල් අවුට්පුට් එක මම ඉක්මනට නැන්දේ මේ බූට් එක මේ කකුල මේ අපේ කවර් එක මේ තියෙන කළු පාටින් ඒක රෙදි කෑල්ල වගේ කෑල්ල මේ තියෙන්නේ කවර් වෙලා. හරි මචං අපි මේ වැඩි පටන් ගමු දැන්. මම හිතනවා මේ කලින් පාර වගේ චක බ්ලාස්ට් වෙන්නේ නැති වෙයි කියලා. එහෙම චක බ්ලාස්ට් වුණා තායි මොකක් හරි ඔප්ෂන් එකක් අපි හොයාගමු. හරි මං ගාව තියෙනවා මුලින්ම ලණුවක්. තව ඩබල් ටේප් එක මේ අලවන්න සහ මම ගත්තා කුඩ රෙද්දක්. කුඩ රෙද්ද ගත්තේ මචං හේතුව මේකයි. මේ කුඩ රෙද්දේ වතුර යන්නේ. දැන් අර අපි අර අලියකී අරව මේ දැක්ක බූට් වල මචං ඒකේ පර්පස් එක තමයි බූට් එක ඇතුළට වතුර නොෙන්න සීල් කිරිල්ල තමයි ඒකේ පර්පස් එක. ඒ කියන්නේ දැන් අපි කරන්න යන්නේ මෙන්න වැඩන්නේ. දැන් මං හිතුවා දැන් අපි හදන වැඩේට ඉතින් ඒ ඔප්ෂන් එකක් තිබ්බොත් නිකන් හොඳයිනේ. එලකිරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු දැන්. මහානක හෙන ප්‍රශ්නයනේ වූ ශි ඒක ගැන කල්පනා කරන ඒකීපංකෝ මහනක දැන් දන්නේ කල්පනා කරන්න දැන් පාගන්න තින් අනි පැත්තර කියයි උන්නම ගුලද්ද මේක හිර වුණාන්නේ ඇරිඇරී මී දෙනවයි මීට ඇහෙනවා මානයකෝ කෝවරව මහන්නත් තියෙන ගත්තවා මෙහුන් ගෙතුම් බැරි දෝල්ලට දැන් ඇනෙන ඇති එනිවේ දැන් තියෙන මචං අරගි වගේ ලනුව දාගන්න මේක තමයි මට හම්බුන ඔප්ෂන් එක මචං මේක බෙස්ට් ඔප්ෂන් එක නෙමෙයි මේ වෙලාවේ හැටියට නිකන් අවුලක් නැහැ එතනින් කට් එකක් දානවා කට් දාන වැඩි හරි අමාරුනේ මට මේක මේ වාටිය ගහන්න කලින් දාන්න තිබ්බනේ ඒක යන්නේ වෙන ඔප්ෂන් එකක් බලන්න ලඩු වැඩේ හරි ගියේ නෑ මං ගත්තා පරණ ලේස් පටියක් පරණ සපත්තුක තිබිලා අපි බලමු මේකවත් හරියයිද කියලා අපේ වැඩේ වෙනවා මචං මේ මට දැන් වෙන්න ඕන වැඩේ නම් වෙනවා වගේ යෙප් වෙන්න ඕන වැඩේ නම් වෙනවා එක ලණු කෑල්ලකින් ඇති වගේ අරගේ දෙපැත්තටම ඕන වෙන්නේ නැති වෙයි කියලා මට හිතෙනවා දැන් මචං කරන්න තියෙන්නේ මේකට අලවන්නේ කොහොමද කියලා බලන්න ඩබල් ටේප් එකේ මේ වැඩේ කරගන්න පුළුවන් ගේ ඕකේ යලේලා ඇදලා තියෙනවා හොඳට කලෝලා අපි මේක හයි කරගා අල පේනක් දන්නේ එලකිරි මචං වැඩේ වෙනවා සුපිරි ඩබල් ටේප් එක හරියන්නේ නෑ වගේ මචං ඩබල් ටේප් එක මම අද උදේ බලද්දි ඒක පොඩ්ඩක් ගැලවිලා වගේ තිබ්බා මම ඇදලා ගත්තමට තරහ ගිහලා එහෙම මේකට මොකද්ද හරියන විසඳුම කිසි අදහසක් නෑ බං මට. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපිට ඕන නම් මහන්න පුළුවන්. මහපුවාම බං ඔක බූට් එකක් නේ. බූට් එකේම එකක් වගේ නේද කොරන්නේ අම්ම. මම අර කලින් හදන්න ගියේ එකේ තිබ්බේ මහලා වගේ එහෙම අයිඩියා එකක්. හරිද? දැන් කරලා දැන් ඒක already existed වගේ හින්දා ඉතින් මම හිතුවා මේ අර මේක after market product එකක් විදිහට හදන්න. ඉතින් after market product එකක් විදිහට හදනකොට බං මේක ඒ ආෆ්ටර් මාකට් විදිහට තියෙන්න එපා. ඒක නිකන් ගිහිල්ලා ඉවරලා ඉදි කට්ටක් කරන් මහන්න බූට් එක. මෙවන නෝමල් ටේප් එක මම දැන් බලන්න ඕනේ හොඳ ඩබල් ටේප් එකක් තියෙනවද කියලා.
දවස් දෙක තුනකුත් ගියා. ඉතින් මේක තමා අපේ පළවෙනි ආකෘතිය. ඒක අවුලක් නෑ. ඒත් පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. ඊට පස්සේ මං හිතුවා මචං මෙන්න මේ වගේ මේ ඉලාස්ටික්යක් දාලා ජිරිබිරිස් එකක්. යම් අඩුපාඩු තියෙනවා. මොකද මට මේක ආෆ්ටර් මාකට් ප්‍රොඩක්ට් එකක් විදිහට හදන්නදී පොඩ්ඩක් යුනිවර්සල් සයිස් එකකට වගේ හදන්න එපා. ඉතින් ඒක අර ඉලාස්ටික් එක දාලා පොඩ්ඩක් කරන්න බැහැ නෙමෙයි අමාරු. සහ මගේ අර ඩබල් ටේප් ප්‍රශ්නේ විසඳුම හැටියට මම ගත්ත මචං ඒකට මේ ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ 3M ටේප් කියලා ඩබල් ටේප් જાතියක් තියෙනවා. ඒක නම් ටිකක් අර අල්ලලා හිටිනවා. ඉතින් ඔය හැම ප්‍රශ්නෙම අකමකා දාලා සම්පූර්ණයෙන්ම නෙමෙයි පොඩ අකමකා දාලා මම හැදුවා මෙන්න මේක. මේකේ නම තමයි මචං boot cover 3.0. විසිගහද්දි ගස් කපද්දි බස් අදිද්දි බූට් එක වදයක් වෙනවද? අවුල හැබැයි. But we have a solution. නවතම හඳුන්වාදන බූට් cover 3.0. තනකොළ ගස් පස් නයි වලින් ඔබේ කකුලට ප්‍රොටෙක්ෂන් සම්බන්ධ පහසුවෙන් සමකිරීමේ ඇති හැකියාව ඕනම බූට් සයිස් එකකට සෙට් වේ. කුටරේ නිමාවෙන් වෝටර් සීල් පහසුකමත් සමගින් දැන් වෙළඳපොළ. ඉතින් වතුර රෝග වලින් ඔබේ කකුලට ප්‍රොටෙක්ෂන් එක. බූට් cover 3.0. anyway ඔක තමයි මගේ ප්‍රොඩක්ට් එක. හරිද? පොඩි කමර්ෂල් පාරකුත් දැම්මා. මට කියන්න ඕනේ මචං අපි සාමාන්‍යයෙන් මොකක් හරි නව නිපැවුමක් හරි මොකක් හරි මගුලක් හිතන්න යද්දී අනිවාර්යෙන් අපි නෙක්ස්ම වෙරිම නෙක්ස් ලෙවල් එකෙන් හිතන්නේ. කියන්නේ ආක් රියැක්ටර්, ඩාර්ක් මැටර් හරි රොකට් සයන්ස් හරි දාගන්න බැරි ලෙවල් එකකින්. ඇත්තම කිව්වොත් අපි මේ ජීවත් වෙන ලෝකෙට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. ලොකු ප්‍රශ්න තියෙයි, පොඩි ප්‍රශ්න තියෙයි. හැබැයි ඉතින් ඔය පොඩි ප්‍රශ්නයකට උනත් මොකක් හරි විසඳුමක් දෙන නිපැවුමක් හැදුවොත් ඒකත් නව නිපැවුමක්. එහෙම නැත්නම් ඔය ඕල්රෙඩි තියෙන මොකක් හරි බාන්ඩ් එක අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව අඩුම තරමේ 110කින් වෙනස් කරනවා නම් ඒකත් නව නිපැවුමක්. ඒකින්ද මචං මෙච්චර අම්මට සිරි වෙන්නේ ලොකුවට හිතන්න. ඒ අවුලක් නෑ. මං කියන්නේ අර ඕනට වඩා ඒකත් එක්ක මහන්සිලා දගලන්න යදන්න එපා. හැබැයි මෙහෙමයි දැන් උඹලා ගියයි දන්නේ මේ වගේවා මේ තිබ්බ මචං මූවා මේ වරකයි මේකයි කියලා මම දැන් මේම දාන්න එපා කමෙන්ට් එකේ. හරිද? දැන් මම එහෙන පොරට ඕකකුත් දුන්නා. ඔච්චර ලොකුවට හිතන්න දුන්නේ පොඩියට හිතපන් මේක තමයි අනාවනිපේ වරකයි මේක දාන්න මම දන්නවනේ තොපි හැටි. තොපි කියයි දැන් ඌ වගේ අදහස් මේ මට අම්මගේ බඩේ ඉන්න කාලේ තමයි ඌ වගේ අදහස් දාලා අරකයි මේකයි දාන්න තොපි මම